හොඳයි අලුත් ක්ලිප් එකක් අරගෙන ආවා මේ ක්ලිප් එකෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ මේ ක්ලිප් එක මොකක් ගැනද කියලා කියනවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති මේක කේබල් කාර් ගැන ක්ලිප් එකක්. ඒ කියන්නේ අද මම සූදානම් වෙන්නේ ඔයගොල්ලන්ට ලන්ඩන් වල තියෙන කේබල් කාර් එකක් මොන වගේද? ඒ කේබල් කාර් එකේ යද්දි වටේ පිටේ කොහොමද පේන්නේ? ඒකේ යන්නේ කොහොමද? අන්න ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි දැන් මම ලෑස්ති වෙන්නේ. එතකොට හැමදාම වගේ මේ කේබල් කාර් එක ගන්න යන්න තියෙනවා ටිකක් දුර. ඒ යන්න මම යූස් කරන්නේ ට්‍රේන් එක. එතකොට ට්‍රේන් එකේ මැද්දේ වෙන්නේ මොනවද කියලා මම දාන්නේ නෑ. මොකද ට්‍රේන් එකේ යන්නේ ඔන්න තරම් ඔයගොල්ලෝ බලලා තියෙනවා. එතකොට එහෙම බලලා නැති කවුරු හරි ඉන්නවා නම් ආයෙත් මතක් කරනවා ට්‍රේන් වීඩියෝ ගැන වීඩියෝ ගොඩක් තියෙනවා. ට්‍රේන් එක යන්නේ කොහොමද? ඒවට නගින්නේ කොහොමද? ටැප් කරලා සල්ලි ගෙවන්නේ කොහොමද? ඒ වගේ ඔක්කොම ඒ ක්ලිප් වල තියෙනවා. ඒවා බලලා නැති කවුරු හරි ඉන්නවා නම් ඒ ක්ලිප් එකකින් ට්‍රේන් ගැන දැනගන්න පුළුවන්. හරි. ට්‍රේන් එකේ ගිහිල්ලා කේබල් කාර් පදින්න තමයි මම සූදානම් වෙන්නේ. එතකොට ඒ ගැන විස්තර ටිකක් දැන් මම කියන්න ලෑස්ති වෙනවා. එතකොට ලන්ඩන් වල තියෙන මේ කේබල් කාර් වල නම IFS Cloud Cable Car කියලා තමයි කියන්නේ. ඒක කම්පැනි නම වෙන්නේ නැති. එතකොට මේ කේබල් කාර් වල යන්න කලින් ඒ කියන්නේ අපිට ඕනනම් කලින් බුක් කරන්න නැතුව එතෙන්ද ගිහිල්ලා ටිකට් එකක් අරගෙන එහෙම කේබල් කාර් එකේ යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එකෙන් අපි යන්න බලාපොරොත්තු වෙන දවස කලින් බුක් කරලා ඒකට පේ කරලා ටිකට් එකක් කලින් ගන්නත් පුළුවන්. මෙතන පොඩි වාසියක් තියෙනවා. අපි ඒ වෙලාවේ ගිහිල්ලා කවුන්ටර් එකෙන් ටිකට් එකක් ගන්නවට වඩා කලින් බුක් කරලා ගියොත් අපි ගෙවන්න ඕන ගාණ අඩුයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගේට් එකෙන් මම ටිකට් එකකට ගෙවන්න ඕන ගාණ පවුම් 15යි කියමුකෝ. එහෙම ඒ ටිකට් එකම මම කලින් ඒ දවසට බුක් කරොත් මට පවුම් 12කට විතර ගන්න පුළුවන්. එතකොට යම්කිසි ලාභයක් තියෙනවා අපි කලින් බුක් කරලා මොන හරි ගමනක් ප්ලෑන් කරොත්. එතකොට මේ කේබල් කාර් එකේ ටිකට් බුක් කරනකොට ඒකේ එක එක පැකේජස් තියෙනවා. උදාහරණයක් විදිහට අර සාමාන්‍ය අඩුම ගානේ පැකේජ් එකක් තියෙනවා. ඒක එක පැත්තකට විතරක් යන එකක්. ඒ කියන්නේ මේක කේබල් කාර් එකක් කියන්නේ මොනවා හරි තැන් දෙකක් අතර කේබල් හරහා අර කාර් එකක් උඩින් යන මේකක් නේ තියෙන්නේ. එතකොට ඒක එක පැත්තකට විතරක් යනවා නම් ඒකේ ගාණ අඩුයි. එහෙම නැත්නම් අපිට එක පැත්තකට ගිහිල්ලා එහෙම්මම කැරකිලා ආය අපි හිටිය තැනටම එන්නත් පුළුවන්. ඒක රවුන්ඩ් ට්‍රිප් එකක්. එතකොට ඒකේ ගාණ එක පැත්තකට යනවට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. හැබැයි ඩබල් වෙන්නේ නැහැ. ඩබල් වෙනවට වඩා චුට්ටක් අඩු වෙනවා. එතකොට එහෙම රවුන්ඩ් ට්‍රිප් එකක් අපිට යූස් කරන්නත් පුළුවන්. එතකොට එක පැත්තකට ඕනනම් යන්න පුළුවන්. නැත්නම් වටයක් ගිහිල්ලා ආපු තැනටම යන්න පුළුවන්. ඊගාවට තව ඒගොල්ලන්ගේ ඔප්ෂන් තියෙනවා. අපි යන කේබල් කාර් එකේ ෆ්ලෝ එක. ඒ කියන්නේ මොකක්ද? බිම අපිට ඕනනම් ග්ලාස් වීදුරුවක් තියෙන එකක් ගන්න පුළුවන්. එතකොට නිකන් පල්ලෙහා කෙලින්ම වීදුරුවකින් පල්ලෙහා පේනවා. ඒ වගේ ඔප්ෂන් තියෙනවා. එහෙම නැත්නම් ඒ කේබල් කාර් එකේ යනකොට අපිට ෂැම්පේන් වීදුරුවක් අර ඒ වගේ එක එක ඔප්ෂන් ඇඩ් කරලා ඒගොල්ලන්ගේ එක එක ලෙවල් වල ටිකට්ස් තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට ඒ වගේ අපි කැමති ඔප්ෂන් එකක් යූස් කරන්න පුළුවන්. එතකොට මම මේ විස්තර කියන ගමන් කේබල් කාර් තියෙන තැනට ඇවිදගෙන යන ගමන් තියෙන්නේ. මොනවද මන්ද නිකන් ඔය කහපාට කුළුණු වගේ තියෙන්නේ. ඕක ඕටෝ කියලා තමයි කියන්නේ. ඕක ඇතුලේ shopping complex එකක් තියෙනවා. කඩවල් ගොඩක් තියෙනවා. ඕක හරි ලොකුයි. ඒ වගේම ඕකේ වහලෙට නගින්න වෙනම ඉවෙන්ට් එකකුත් තියෙනවා. ඉවෙන්ට් එකක් කියන්නේ ඔය වහලෙට නගින්න පුළුවන්. ඒකත් ටිකට් එකක් අරගෙන ඒගොල්ලෝ අර කම්බි අර එහෙම දාලා ප්‍රොටෙක්ටිව් කිට් එකක් ඇඳලා එහෙම තමයි නංගන්නේ. ඒකත් වෙනම ඇක්ටිවිටි එකක්. හරි. එතකොට ඕව පාස් කරලා කේබල් කාර් එක ගන්න තැනටම යන ගමන් තව ටිකක් විස්තර කියන්න. එතකොට මේ කේබල් කාර් එකේ රවුන්ඩ් ට්‍රිප් එකක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් නැගලා එහා පැත්තට ගිහිල්ලා අහපව් ආය නැගපු තැනටම එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට මේ ලන්ඩන් IFS Cloud Cable Car කියන එක ඔයගොල්ලන්ට පේනව නේද? අර ඈත අර කේබල් කාර් වගේක් එන්නේ. අන්න ඒ බිල්ඩින් එක ගාවට තමයි යන්න ඕන. ඒකින තව ටිකක් දුර ඇවිදගෙන යන්න තියෙනවා. මම කියන්න හිතේ මේක කේබල් කාර් එක යන්නේ තේම්ස් ගඟේ යූරු දෙකක් අතර. ඒ කියන්නේ තේම්ස් ගඟේ එක යූරක ඉඳන් අනිත් පැත්තේ යූරට තමයි කේබල් කාර් එකෙන් යන්නේ. එතකොට ඒ විදිහට කේබල් කාර් ටික අර පේනවනේ. ඔය බිල්ඩින් එකේ ඉඳන්
අර ගහලා තියෙන කුළුණට කේබල් එක දිගේ ටිකක් උඩට හිමීට යනවා. ඊට පස්සේ ඒක මොකද වෙන්නේ? තේම්ස් ගඟ හරහා ඒ දාලා තියෙන ට්‍රැක් එක දිගේ ගිහිල්ලා අහපව් එහා පැත්තේ තියෙන තැනට යනවා. එතකොට අපිට ඕන නම් එහා පැත්තේ තැනින් බහින්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඇතුළෙම ඉඳලා අහපව් මෙතෙන්නම එන්නත් පුළුවන්. මං කිව්වේ. එතකොට කලින් කේබල් කාර් වල මෙහෙ ආවට පස්සේ මං ගිහිල්ලා නැහැ. හැබැයි තායිලන්තේ ගිහිල්ලා ඒකේ අර ඩ්‍රීම් වර්ල්ඩ් ඔව් අන්න එහෙම නමක් තිබ්බ එකක් තිබ්බා. ඒකෙත් කේබල් කාර් වගේක් තිබ්බා. හැබැයි ඒකේ මේ වගේ සේෆ්ටි එකක් නම් තිබ්බේ නැහැ. මොකද මේක ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොන වගේද කියලා. තායිලන්තේ ගිය එකට වඩා ඇත්තටම මේක සේෆ්. ඒක යද්දි මම ඔයගොල්ලන්ට විස්තරය කියන්න. ඉතින් ඔය විදිහට IFS Cloud කේබල් කාර් එක ගන්න මම එතෙන්ට යනවා. එතකොට කියන්න ඕන මේක වීක් ඩේ එක තමයි මම යන්න තීරණය කළේ. මොකද කට්ටිය ගොඩක් අස්සේ ගියොත් මොකුත් වීඩියෝ කරගන්න බැරි වෙනවා. ඒක හින්දා කට්ටිය අඩුවෙන් ඉන්න දවසක දවල් කාලේ තමයි මම යන්නේ. මොකද එතකොට මට ලස්සන්ට වීඩියෝ කරගන්න පුළුවන්. මොකද ක්‍රවුඩ් එක අඩු හින්දා. එතකොට ලක් එක තිබ්බොත් කට්ටිය නැති වෙලා තිබ්බොත් හොඳටම මේක වීඩියෝ කරගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය කේබල් කාර් එක ගන්න එතෙන්ද මම යනවා. බලන්න තියෙන්නේ ඔතන ටිකට් කවුන්ටර් එකකුත් තියෙනවා. හැබැයි මං කලින් ටිකට් අරන්නේ තියෙන්නේ. ඒතර මං ඔතෙන්ද යන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම හොඳම දේ තමයි මෙහි කට්ටිය නැහැ. ඒ කියන්නේ අද කට්ටිය නැහැ. නැත්තම් මේ ඔක්කොම පෝලිං ගහලා වටේට අර එයාපෝට් එකේ චෙකින් වෙන්න වගේ සෑහෙන ලොකු පෝලිමක් තියෙනවා. අද මේ වෙලාව නියම වෙලාවක්. මොකද කට්ටිය කවුරුත්ම නැහැ. ඒකින්ද නිදහසේ යන්න පුළුවන්. එතකොට මං ටිකට් එක අරන් තියෙන හින්දා ඔය විදිහට එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට යනවා. අන්න එතනින් ඇතුළට ගියාට පස්සේ එතන එක්කෙනෙක් ඉන්නවා. එයා මගේ ටිකට් එක වැලිඩේට් කරා. ඒ කියන්නේ එයා ස්කෑන් කරලා ඒක හරිද නැද්ද කියලා චෙක් කරලා එයා මට ඇතුළට යන්න කිව්වා. එතකොට කේබල් කාර් එකේ යන්න කලින් මං කිව්වේ මෙතෙන්ට ඇවිල්ලා නැහැ. ඔය විදිහට ඉතින් උඩට නගිනවා. උඩට නැගලා බලද්දි මොනවද තියෙන්නේ කියලා අපි බලමු. ඇත්තටම කවුරුත් නැහැ. මොකද මං හිතුවේ නෑ මෙච්චරටම කට්ටිය නැති වෙයි කියලා. මොකද කට්ටිය හිටියනම් ඔය පටේටම කැරක් ඒගොල්ලෝ මැදිහත් වෙලා තමයි ඔය කේබල් කාර් වලට නංගන්නේ. එතකොට මෙතනත් දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන්ට ගානක් නැහැ. මොකද පල්ලෙන් චෙක් කරලා න්යාවේ. ආවට පස්සේ ඔන්න ඔතන කේබල් කාර් ඔතෙන්ට ඇවිල්ලා 5ක් විතර හිමීට කැරකෙනවා. ඒ කැරකෙන අතරේ අපි මේ කේබල් කාර් එකට නගින්න ඕන. පේනවනේ. එතකොට මේ කේබල් කාර් එකේ දොර ඇරිලා තියෙන්නේ. ඒ දොර ඇරිලා තියෙනකන් අපිට නගින්න හරි බහින්න හරි පුළුවන්. ඊට පස්සේ කේබල් කාර් එක හිමීට ඉස්සරහට යනකොට ඔය මට ඉස්සරහ තියෙන කේබල් කාර් එක බලන්න. ඒකේ දොර තාම ඇරිලා තියෙන්නේ. මේකෙත් දොර ඇරිලා තියෙන්නේ. එතකොට කේබල් කාර් එක යන්න ලෑස්ති වෙනකොට ඒ තියෙන දොර මොකද වෙන්නේ? ඔටෝමැටිකලි වැහෙනවා. පැහැදිලිද? එතකොට තාම දොර ඇරිලා තියෙන්නේ. තව කට්ටියක් එනවා. මේක ඉඩක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ඒගොල්ලෝ කියන විදිහට 10 දෙනෙක්ට වුණත් යන්න පුළුවන්. හැබැයි 10 දෙනෙක් පුරවලා ගියොත් අර පොල් පටවල වගේ සීන් එකක් තියෙනවා. හැබැයි කට්ටිය නැති වෙලාව එක්කෙනෙක්ට දෙන්නෙක්ට අපි කැමති ගානකට මේක යන්න පුළුවන්. ඒගොල්ලෝ එහෙම යන්න කියලා බල කරන්නේ නැහැ. පැහැදිලිද? අර කලින් ගිය කේබල් කාර් එක යනකම් මෙතන කේබල් කාර් එක නැවතිලා තියෙනවා. ඒ අර දුර ප්‍රමාණයක් තිබිලා තමයි ඒක ඔටෝමැටිකලි තමයි යන්නේ. කේබල් වලට කනෙක්ට් වෙලානේ තියෙන්නේ. ඔය මොකද්ද මන් දෙකක් කැරකෙන්නේ. ඕකෙන් තමයි අර කේබල් එක එහෙට මෙහෙට මූව් වෙන්නේ. එතකොට දැන් දොර වැහිලා තියෙන්නේ. එතකොට වැහිලා තියෙන දොරෙන් ආය නගින්නවත් ආය බහින්නවත් බෑ එහා පැත්තට යනකම්. පැහැදිලිනේ? අර එහා පැත්තේ කේබල් එකේ දිගේ එකක් මේ පැත්තට එනවා. ඒ අතරතුර මේ ඉන්න කේබල් කාර් එක හිමීට ඉස්සරහට යනවා. ඔන්න දැන් කේබල් කාර් එක උඩට යන්න පටන් අරන් තියෙන. කේබල් එක දිගේ ටික උඩට යනවා. එතකොට පේනවනේ අර සුදු පාට කුළුණක්. ওই කුළුණු වලට තමයි ওই කේබල් කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කුළුණු අතරින් ඔය පල්ලෙහෙන් තියෙන්නේ තේම්ස් ගඟ. තේම්ස් ගඟ හරහා ගඟෙන් අනිත් පැත්තට යනවා. එතකොට කේබල් කාර් එක උඩට යනකොට එහෙම ලොකුවට වේගයක් නැහැනේ. ඒකින්ද අර එහෙම ලොකු වෙනසක් මට නම් තේරෙන්නේ නැහැ. පෙලක් අය අර උඩ ඉඳන් පල්ලෙහා බලන්න බය කට්ටිය සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ තැන් වලට ආවත් පොඩ්ඩක් බය වෙන්න පුළුවන්. හැබැයි එච්චර ලොකුවට අපිට වේගයක් නැති හින්දා එහෙම ලොකු අපහසුතාවයක් කොහොමත්ම දැනෙන්නේ නැහැ. හැබැයි කියන්න ඕන මේකේ තියෙන view එක නම් මාර ලස්සනක් තියෙන්නේ. කලින් මං අර ස්කයි ගාඩන් එකට ගිහිල්ලා ලන්ඩන් පේන තාලේ පෙන්නෝනේ අර උස තැනක ඉඳන්. ඒ වගේම තමයි මෙතන කේබල් කාර් එකෙන් මොකක්ද වෙන්නේ? ගඟට උඩින් යන ගමන් ලන්ඩන් වල තියෙන බිල්ඩින්ග්ස්, එතකොට ගඟ දිගේ යන බෝට්ටු බලන්න
ඒවා මාර ලස්සනට පේනවා. තව ටිකක් උඩට යනවා. දැන් අපි ටික ටික උඩට යන ගමන් ඉන්නේ. උඩට යන්න අපිට පේන දුර ප්‍රමාණය ගොඩාක් බලන්න කොච්චර ලස්සනද කියලා. ඈත මාර ලස්සනට මෙතන view එකක් පේනවා. පේනවද? එතකොට මේ කේබල් කාර් එක ගඟේ මේ පැත්තේ ඉඳන් එහා යුරට යන්න සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර යනවා. එතකොට මං හිතන්නේ කට්ටිය වැඩි වෙලාවට, ඒ කියන්නේ ක්‍රවුඩ් එක වැඩි වෙලාවට මේගොල්ලෝ ටිකක් මේක වේගෙනුත් කරකනවා ඇති. එතකොට දැන් ක්‍රවුඩ් එක නැති හින්දා ගොඩාක් වේගකින් යන්නේ. එතකොට හරියටම මං හිතන්නේ විනාඩි 8ක් 10ක් විතර කාලයක් යනවා එක පැත්තකට යන්න. ඒ පැත්තට යනකම් අපිට මේ වටේ තියෙන වීදුරු වලින් මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. එතකොට මෙතන බය වෙන්න දෙයක් නැහැ. ඇයි මං එහෙම කිව්වේ? වටේටම වීදුරු තියෙනවනේ. දොරත් ලොක් වෙලා තියෙන්නේ. එතකොට ඒක හින්දා වැටෙන්න දෙයක් නැහැ. දැන් පෙලක් කේබල් කාර් වල විශේෂයෙන් මං කලින් කියන්නම් කිව්වේ තායිලන්තේ කේබල් කාර් එකක් ගියා. ඒකේ මෙහෙම වීදුරු මොකුත් නැහැ. ඉන්න තැන තියෙනවා. කේබල් එක දිගේ යනවා. ඕන්නම් අපිට එළියට පයින්නත් පුළුවන්. දැන් මේකේ පයින්න ඕන වුණත් පයින්න බෑ. වැටුණත් ඉතින් අවුලක් නැහැ. වතුරටනේ වැටෙන්නේ. ඒක හින්දා මේකෙදි නම් පොඩ්ඩක්වත් බය හිතෙන්නේ නැහැ. හැබැයි මේ view එකේ තියෙන සුන්දරත්වය, මේ වයිබ් එක ගන්න අනිවාර්යෙන් කවුරු හරි ලන්ඩන් වලට ආවොත් මේ කේබල් කාර් එක යන්න ඕන. මොකද මේ view එක අපිට කවදාවත් වෙන තැනක මේ විදිහට බලා ගන්න වෙන්නේ නැහැ. දැන් ඔය විදිහට කේබල් කාර් එකේ එක පැත්තකින් ඉඳන් අනිත් පැත්තට යනකොට මං කිව්වේ ඒ තියෙන view එක ඇත්තටම හරිම ලස්සනයි. මේක ගොඩක් වෙලාවට සන්සෙට් එකක වගේ කියන්නේ රෑ වෙන්න ලං වෙලා ආවොත් මෙහි ලයිට්ස් එක්ක ඒකත් අලුත්ම view එකක් වෙනවා අනිවාර්යයෙන්ම ඒක ෂුවර්. හැබැයි මේ වෙලාවේ ඉතින් දවාලේනේ. දවාලෙත් ඉර පායලා තියෙද්දි ඇත්තටම මේක පුදුම ලස්සනක් තියෙන්නේ. හරි. එතකොට
කේබල් කාර් එක හිමිහිමීට උඩින් ගිහිල්ලා ඊළඟ පැත්තට යද්දි මොකද වෙන්නේ? ආය අර කලින් වගේ මොකද වෙන්නේ? පාත් වෙනවා. බලන්න ඔය පල්ලෙන් කෝච්චියක් යනවා. අර පැත්තේ ඉඳන් තමයි මං ආවේ. මං කිව්වේ ඕටෝ කියලා එකක් තියෙනවා කියලා. අර කූරු තියෙන්නේ කහ පාටට. ඒ පැත්තෙන් නැගලා මේ පැත්තට ආවා. දැන් මේ පැත්තේ මං කියවනේ මං ටිකට් එක අරන් තියෙන්නේ මොකද්ද? රවුන්ඩ් ට්‍රිප් එකක්. රවුන්ඩ් ට්‍රිප් එකක් කියන්නේ මොකක්ද? එක පැත්තකට ඇවිල්ලා අහපව් ඒ කේබල් කාර් එකේම හරි නැත්නම් බැහැලා තව ටික වෙලාවකින් වෙන එක හරි ඔය රවුම යන්න පුළුවන්. එතකොට අහපව් බැහැ ඉන්නේ නැහැ. හිටපු එකේම ඉඳලා මම මොකද කරන්නේ? එහා පැත්තට අහපව් යනවා. කලින් විදිහම තමයි මොකක්ද වෙන්නේ බලන්න කේබල් කාර් එක අර නගින්න පුළුවන් ස්ටේෂන් එකට ආවට පස්සේ දොරවල් ඕපන් වෙන ඔටෝමැටික්. එතකොට ඕනනම් අපිට බැහැලා යන්න පුළුවන් නැත්නම් ඒක ඇතුළෙම ඉන්නත් පුළුවන්. එතකොට හිස් කේබල් කාර් වලට එහා පැත්තේ ඉන්න කට්ටියට නගින්න පුළුවන්. මං කිව්වේ මේ ටයිම් එකේ ලොකු රෂ් එකක් නැහැ. ඒකින්ද සෙනග නැහැ. ඒකින්ද ගොඩක් කේබල් කාර් හිස් විදිහට තමයි යන්නේ. එතකොට කට්ටිය හිටියත් නැතත් කේබල් කාර් හැම වෙලේම කැරක් තියෙනවා. ඉතින් ඔය විදිහට කේබල් කාර් එකේ ගියපු පාරෙම අහපව් මම හිටිය පැත්තට යනවා. ඒ view එකේ තියෙන ලස්සන ඒ vibe එක විඳින්න නම් අනිවාර්යෙන්ම IFS Cloud කේබල් කාර් එක ඔයගොල්ලෝ යන්නම ඕන. ඉතින් කේබල් කාර් එකෙන් බැහැලා අහපව් ඒ ගියපු පාර දිහා බලනවා නම් ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. පේනවනේ මේ පැත්තේ ඉඳන් කේබල් කාර් හිමීට උඩට ගිහිල්ලා අර ලයින් එක දිගේ ගඟෙන් එහා පැත්තට යනවා. ඒ වගේම අහපව් එන්න වෙනම ලයින් එකකුත් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි IFS Cloud Cable Car Tour එක මං ඉවර කරන්නේ. ඉතින් ඔයිට අමතරව තව ගියපු ලස්සන තැන් ගොඩක් තියෙනවා. යන්න බලාපොරොත්තු වෙන තැන් කිහිපයක් තියෙනවා. එතකොට ඒ හැම එකක්ම මට පුළුවන් විදිහට ක්ලිප් එකක් හදලා මේ විදිහට ඔයගොල්ලන්ට පෙන්නනවා. මොකද මේවා අලුත් දේවල්, අපි දැකලා නැති දේවල්. ඉතින් අපි හැමෝටම මේවා වටිනවා. මේ වගේ ලස්සන බලන්න, මේ වගේ තව ලස්සන ක්ලිප් එකක් අරන් මම ඔයගොල්ලෝ හම්බ වෙනවා. එතකන් හැමෝටම ටටා බයි බයි.